ධර්මාතිරාජ සුවාසුබාල පුඤ්ඤාග්‍රසිතේනි වන්දනා පුඤ්ඤාග්‍රසිතේනි වන්දනා පුඤ්ඤාග්‍රසිතේනි වන්දනා संतान द्वीप पुण्यवंत मनहार श्रीनि सोबना संगातिराज सुपाटिपन्न पुण्याग्रसितेनि वंदना पुण्याग्रसितेनि वंदना पुण्याग्रसितेनि वंदना समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදුනාදයක් පවත්වමු වාද්දුව කොරස්දුව වජිරකොත් පුරාණ විහාරය බණ්ඩාරගම ශ්‍රී දීපාරාම යන ඔබේ විහාරාධිපති මල්වතු පාර්ශවයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේකාධිකාරී අවසරයි නම සඳහන් කරන්නට පින්වන්ත ගෞරවනීය ගෝනදුවේ ගුණානන්ද නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහැතේ කාරුණික වාසනාවන්ත පින්වතුනි ආදරණීය මව්දෙමාපියනි පුංචි දරුවනි බොහෝම ශ්‍රද්ධාවකින් ගෞරවයකින් යුක්තව පින්බර පොසොන්පුර පසළොස්වක පොහෝදා හිමිදිරි උදෑසන ඉඳලා මේ දක්වාම නොයෙක් පින්කම් වලට සම්බන්ධ වෙලා දැන් සූදානම් වන්නේ සවස් යාමය තුළ කාව්‍යමය සදහම් දේශනාවකට සවනපත් යොමු කරන්න. මේ උතුම් පින්කමේ මූලික අරමුණ බලාපොරොත්තුව තමයි විජිත ජයතිස්ස පෙරේරා මහත්මයා
දුලන්ති පෙරේරා බිරිඳ අනුජ කෞශල්‍ය පෙරේරා පුතණුවන් විදේශගතව රැකියාව කරන අංජන නවෝත් කෞශල්‍ය පුත් පෙරේරා පුතණුවන් සුමිත කෞශල්‍ය පෙරේරා පුතණුවන් ඇතුළු පවුලේ ඇත්තු හැමෝම එකතු වෙලා ඒ ඇත්තන්ගේ බැතිබර දායකත්වය මූලිකත්වයේ ආරාධනාව ඇතිව විශේෂයෙන්ම වර්ග පරම්පරාගතව මිය පරලව ගියපු දෙමව්පියෝ හැමෝටම පරලෝ වශයෙන් පින් අනුමෝදන් කරන්නටත් විජිත මහත්මයාගේ මව්පියා සහෝදරය ඇතුළු පවුලේ පින්වතුන්ට එවැගේම ගෙදර කුඹුරේ ගෙදර පදිංචි ගෙදර කුඹුරේ ගෙදර පසින්දු සුමනාවතී මෞතුමිය මියගොස් වසර 2ක් සපිරීම නිමිති කරගෙන එවැගේම කතර ආරච්චිගේ ඇල්බර්ට් පෙරේරා පියතුමා මියගොස් වසර 21ක් සපිරීම නිමිති කරගෙන කතර ආරච්චිගේ ලලිත් ලුසාන්ත සහෝදරයා මියගොස් වසර 28ක් සපිරීම නිමිති කරගෙන ඒ ඇත්තන්ට පරලෝ වශයෙන් පින් අනුමෝදන් කරන්නටත් දුලන්ති මහත්මියගේ මෞතුමියට පියතුමාට ඒ වලාකුළුගේ සැමිනෝනා පින්වන්ත අම්මට මියගොස් වසර 25ක් පිරීම නිමිති කරගෙන පරලෝ වශයෙන් පින් දෙන්නට කැටවල කෝට්ටගේ ලොවෙනිස් පෙරේරා පියතුමා මියගොස් අවුරුදු 16ක් සපිරීම නිමිති කරගෙන ඒ පියතුමාට පින් දෙන්න කියන මෙන්න මේ අරමුණු අභිලාෂයන් හදවතේ තියාගෙන බොහෝමත් වටින වැදගත් කාව්‍යමය ධර්ම දේශනාවකටයි පින්වන්ත හැම දෙනාම සවන්පත් යොමු කරන්න සූදානම් වන්නේ. පින්වතුනි බණ අහන්න ආව ඔබෙන් මම ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම ජීවිතේ බලාපොරොත්තු වෙන දෙයක් සහ බලාපොරොත්තු නොවන දෙයක් තියෙනවා. කියන්න බලන්න අපි මොනවාද මේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ කියලා. මොනවාද අපි මේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ? ඇහෙන්නේ. සැප සහ සතුට. අපි හැමෝම ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සැප සහ සතුට වෙනුවෙන්. ඉගෙන ගත්තේ, කැම්පස් ගියේ, උපාධි කළේ, යාන වාහන ගත්තේ, ගෙවල් දොරවල් හැදුවේ, විවාහ වුණේ, දරු මල්ලු හැදුවේ, සල්ලි භාගෙ හම්බ කළේ, මේ හැමදේම කළේ මොනා වෙනුවෙන්ද? මම කියන කෙනාගේ සැප සහ සතුට වෙනුවෙන්. ජීවිතේ හැම දෙයක්ම කළේ අපි ඒ වෙනුවෙන්. දැන් Taman ගැන හිතලා බලන්නකෝ. උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා රෑ නිින්දට යනකම් සතුට හොයන්න, සැප හොයන්න ඔබ ජීවිතේ මොනතරම් මහන්සි වෙනවද? දැන් අතෝස්සන්නකෝ බලන්න කවුරු හරි කෙනෙක් ඔය මහන්සි වෙලා හම්බ කරපු සතුට, ඔය මහන්සි වෙලා හම්බ කරපු සැප වයසට යනකොට ටික ටික වැඩි වෙච්ච කෙනෙක් මෙතන බණ අහනවන. අතෝස්සන්න බලන්න. ඔබේ ජීවිතේ ඔබ හම්බ කරපු සතුට, ඔබේ ජීවිතේ ඔබ හම්බ කරපු සැප ටික ටික වයසට යනකොට වැඩි වෙච්ච කෙනෙක් ඉන්නව නම් අතෝස්සන්නකෝ බලන්න. මොනවාද වැඩි උනේ? එපා කියපු, අකමැති වෙච්ච, ප්‍රතික්ෂේප කරපු දුක වැඩි වුණා. මහන්සි වෙලා හම්බ කරපු සතුට, මහන්සි වෙලා හම්බ කරපු සැප වයසට යන්න මොකද වුනේ? නැති වුණා.
අපි කවුරුත් මේ ජීවිතේ මේ දුවන්නේ රේස් එකක් තරඟයක්. හති දාගෙන මහන්සි වෙලා තරඟයක් රේස් එකක් මේ දුවන්නේ. පුළුවන් ද දිනන්න මේ පෘථග්ජන ලෝකේ මේ රේස් එක දිනපු කෙනෙක් නැහැ. සල්ලි තිබුණා කියලා දරුවෝ හිටියා කියලා බලය තිබුණා කියලා ලෙඩ වෙන එක නවත්තන්න බෑ. වයසට යන එක නවත්තන්න බෑ. ජරාවට පත්වන එක නවත්තන්න බෑ. ආදරෙන් පරිස්සම් කරපු දේවල් අපිව දාලා යන එක අහිමි වෙන එක නවත්තන්න බෑ. අන්තිමේ සබ්බම් පහය ගමනීය. රැස් කරපු දේවල්, හම්බ කරපු දේවල්, ආදරෙන් පරිස්සම් කරපු දේවල්, ගොඩනගාපු දේවල් මේ හැම දෙයක්ම දාලා අන්තිමේ මොකද වෙන්නේ අපි කාටත්? හිස් සතින් මේ ඔක්කොම දාලා යන්න වෙනවා. පින්වතුනි, අන්න ඒ නිසයි ලෞතුරා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා අපිට බණ කිව්වේ. ඒ දුකින් අත් මිදෙන මඟ කියන්නටයි ලෞතුරා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ. ඉතින් අද අන්න ඒ සංසාර ගමන නිමාවට පත් කරන්න, සසර ගමනට පින් පුරව ගන්න පින්වතුන් හැමෝම අද මේ පුණ්‍ය භූමියට එකතු වෙලා සූදානම් වන්න. අද ගොඩාක් දූල පුතාලත් ඇවිල්ලා බණ අහනවා. තරුණ ඇත්තොත් බණ අහනවා. ඒ වගේම මැදිවියේ ඇත්තොත් මෙතනට ඇවිල්ලා බණ අහනවා. ඒ වගේම දරුවෝ හදපු වඩපු පෝෂණය කරපු වයසට ගියපු අහිංසක අම්මලා තාත්තලාත් ඇවිල්ලා බණ අහනවා. අද හැමෝගෙම හදවතට කතා කරලා කියනවා අම්මගේ සහ තාත්තගේ වටිනකම. දරුවෙක් හදන්න මේ ලෝකේ අම්මා කෙනෙක් ජීවිතේ මොනතරම් දුක් විඳිනවද? දරුවෙක් හදන්න මේ ලෝකේ තාත්තා කෙනෙක් මොනතරම් දුක් විඳිනවද කියලා පින්වත් ඔබ හැමෝටම හදවතට කතා කරලා කියා දෙනවා. එසේනම් සාදු නාද පවත්වලා අපි මේ විදිහට ධර්ම දේශනාව ආරම්භ කරමු. බ්‍රහ්මාති මාතා පිතරෝ චාරියාති වුච්චරේ ආහෝනේයාච පුත්තානං පචාය අනු කම්පකාති පාපුවට තුරුළු කරගෙන තන පුඩු ආගට සුදු කිරේ බිඳු හොවා දෙතලින් හදවතට ශක්තිය පෙවූ ඇට මාසලේ බිඳු වලට අම්මා බුදු කෙනෙකි හදවත් පන්සලට
ආතපාය ආතගාගා ලාසන කරපු තරම් හිස ආතගාගා නැලවිලේගේ ගායපු තරම් දෙපායින් නැගී ඉන්නට ආත දීපු තරම් මතකයි අම්මේ අම්මා දුක් විඳපු තරම් රෝහිරෙන් රෝහිරු තනු ජීවය අම්මාය ලායකින් ලායට සෙනෙහස පෙව් අම්මාය හිතකින් හිත හැදෝ දෙවියා අම්මාය පිංකල පදවියේ පොදසුන අම්මාය දුක් කරදර මැදින් ජීවිත කතාවේ අප්පච්චිගේ ලාය මඩලම සඳටත් සිසිල ඉර එලියයි ගෙනාවේ පියවරු සිටිනගේ පැලම ගැහැණියකට ලොවේ උත්තම ඵලය පුදා දෙවියෙකු වගේ ආලෝකය ගෙනෙයි බදා දහඩිය කඳුළු මහසයුරට වැඩිය මුදා අප්පච්චි ලොවම තෙදැඩි කරයි හදා පින්වතුනි සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දවස් 7න් මහා මායා දේවිය කලුරිය කරනවා. මහා මායා දේවිය කලුරිය කළාම කවුද කුමාරයා හදාගන්නේ? මහා ප්‍රජාපති දේවිය. මහා ප්‍රජාපති දේවියට බැරි වුණා සිද්ධාර්ථ කුමාරයා කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරන්න.
කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරන්න බැරි වුණාට කුසින් බිහි කරපු අම්මා කෙනෙක් වගේ සිද්ධාර්ථ කුමාරයාව රැක බලා ගන්නවා. අන්තිමේ මහා ප්‍රජාපතියත් පින්වතුනි මේ උතුම් ගෞතම සාසනය තුල පැවිදි වෙනවා. මේ උතුම් ගෞතම සාසනය තුල පැවිදි වෙලා රහත් භාවයට පත් වෙලා පිරිනිවන් පානවා. බුදුහාමුදුරුවෝ හදාගත්තු අම්මා. පිරිනිවන් පෑවට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කළේ? අම්මගේ ආදාහන පූජෝත්සවය බොහෝම ගෞරවයෙන් සිද්ධ කරනවා. අම්මගේ ආදාහන පූජෝත්සවය බොහොම ගෞරවයෙන් සිද්ධ කරලා තමන් වළඳන පාත්තරේ අරගෙන අම්මා දවාපු සෑයෙන් අම්මගේ භස්මාවශේෂ ටික පාත්තරේ තැම්පත් කරගත්තා. භස්මාවශේෂ ටික පාත්තරේ තැම්පත් කරගෙන බුදුහාමුදුරුවෝ මුළු ලෝකෙටම කිව්වා අම්මා කෙනෙක්ගේ වටිනාකම කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ කියලා. මුළු ලෝකෙටම කිව්වා අම්මා කියන පින්වන්ත පදවියට මේ ලෝකේ උපමා ඇත්තේ නැහැ කියලා. අද ගොඩාක් අම්මලා ඇවිදින් මෙතන බණ අහනවා. මම ඇහුවොත් අම්මේ ඔබට මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව මැනික මොකද්ද කියලා මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම කියනවා හාමුදුරුවනේ මගේ ජීවිතේ මට තියෙන වටිනාම වස්තුව මගේ දරුවෝ. ඒකට ආසන්න හොඳම උදාහරණය තමයි අපි මීට සති 4කට 3කට වගේ පෙර දැක්කා. අඩි 100ක් ප්‍රපාතයට බස් එක පෙල්ලෙනවා. අම්මා මොකද කරන්නේ? තැලෙන පොඩි වෙන යකඩ ගොඩ මැද අඩි 100ක් ප්‍රපාතයට ඇදගෙන යන බස් එක ඇතුලේ අම්මා තමන්ගේ දරුවා තමන්ගේ පපුවට තුරුළු කරගන්නවා. හීරෙන්නවත් දෙන්නේ නැහැ. පපුවට තුරුළු කරගෙන අම්මා මරණයටපත් වෙනවා. ඊට එහා මොන උදාහරණද මව්සෙනෙහසට? ඒකයි මම ඔබෙන් ඇහුවේ ඔබට මේ ලෝකේ තියෙන වටිනම දේ මොකක්ද කියලා. ඔබ කියන්නේ අනේ හාමුදුරුවනේ දරුවෙක් හදන්න ඔබ ජීවිතේ මොනතරම් දුක් විඳද? කලලයක් විදිහට දරුවා කුසට ආපු දවසේ ඉඳලා කොච්චර බඩගිනි තිබුණත් අම්මා බඩ පිරෙන්න බත් වේලක් කෑවේ නැහැ. කුසේ ඉන්න දරු පෙටියට කරදරයක් වෙයි කියලා. මිරිස් රහට කෑම වේලක් කෑවේ නැහැ කුසේ ඉන්න දරුවට දැවිල්ල හැදෙයි කියලා. රස්නෙට උණු වතුර ටිකක් බිව්වේ නැහැ කුසේ ඉන්න දරුවට රස්නේ දැනෙයි කියලා. රෑ නිදා ගන්න ඇඳට ගියාට පස්සේ එළි වෙනකන් අම්මා රෑ පහන් කළේ කෑලයකට. අම්මට බයයි කොට්ටෙකට හරි බඩ තද වෙලා කුසේ ඉන්න මගේ දරු පැටියට කරදරයක් වෙයි කියලා. සතියක් දෙකක් මාසයක් නෙවෙයි බුදු අම්මා දස මාසයක් ඔය කැපකිරීම කළා. ඉස්පිරිතාලේ ඇඳවිය තාල්ලගෙන දරුවා මේ ලෝකෙට බිහි වෙනකොට දැනෙච්ච වේදනාව දරා ගන්න බෑ. අම්මා ඒ හැම වේදනාවක්ම hina වෙලා දරාගත්තා. ඒ නිසයි පින්වත්නි බුද්ධෝවිය මාතා අම්මා සමාන කළා බුදු කෙනෙකුට. අවුරුදු 100ක් කරමත තියාගෙන හැම දෙයකින්ම අඩුවක් නොකර සලකන්න කිව්වා.
මොනවද දීලා සැලකුවත් අම්මගෙන් බීපු කිරි බින්දුවක ණය ගෙවන්න සංසාරේ කවදාකවත් පුළුවන් කමක් නැහැ කිව්වා. පුතේ කුසින් වඩා ගන්න තුරු දෝතට ඔයා එලිවෙන තුරු දින ගැන්නේ එකයි දෙකයි කියා මලක් වාගේ නුඹ හදන්න ඕනයි කිය කියා මටත් කලින් පොතයිඹලා පියා වැඩට ගියා වටින මැණික් මුතු පාරදායි මාගේ පුතු වටින මැණික් මුතු පාරදායි මාගේ පුතු දිවා එළිය විඩා බරයි බරයි පොතේ කුස රාත්‍රියට නින්දක් නැහැ සැකය තැලෙයි කුස පුතාගේ දොල දුකට තමයි කෑවේ කෑම රස පුතේ පුදුම කාලයක් නේ ගෙවිච්ච දස මාස සෙනෙහයෙන් වෙලා ගන්නේ මිරක බලා සෙනෙහයෙන් වෙලා ගන්නේ මිරක බලා පින්වතුනි පහුගිය දවස්වල මම දැක්ක සෝෂල් මීඩියා වල වීඩියෝ එකක් තියෙනවා අම්මා ජීවත් වෙන්නේ වැඩිහිටි නිවාසේ අම්මා අඬා කියනවා දූලා 7යි පුතාලා 4යි දරුවෝ ඔක්කොම 11ක් හැදුවා දරුවෝ චූටි කාලේ තාත්තා මිය යනවා අම්මා අඬා කියනව 11 දෙනාගේ බඩ පුරවන්න මම තරම් ජීවිතේ දුක් විඳපු කෙනෙක් නෑ 11 දෙනාගේ බඩ පුරවන්න මම තරම් ජීවිතේ කුලී වැඩ කරපු කෙනෙක් නෑ අම්මා අඬා කියනවා මුළු ජීවිතේම කැප කරලා 11 දෙනාටම කන්න බොන්න දීලා හොඳට ඉගෙනුවා අන්තිමේ වයසට ගියපු දවසේ බැරි වුණාම සලකන් දෙක දරුවෙක්වත් නැහැ අම්මා අඬා කියනවා වැඩිහිටි නිවාසයට වෙලා මග බලන් ඉන්නේ මැරෙන්න කලින් එක දරුවෙක් හරි ඇවිල්ලා මාව බලලා යාවි කියලා මම දැක්ක ඒ වීඩියෝ එකේ තව අම්මා කෙනෙක් කියනවා ලොකු පුතා ඩොක්ටර් දෙවෙනි පුතා ලෝය තුන්වෙනි පුතා කස්ටම් එකේ අම්මයි තාත්තයි කුලී වැඩ කරලා දරුවෝ 3 දෙනාට ඉගෙනුවා
අන්තිමට ලොකු පුතා දොස්තර තමන් පදින වාහනේ අම්මවයි තාත්තවයි නග්ගවගෙන වැඩිහිටි නිවාසයට ගෙනල්ලා බාර දෙනවා සලකන්න විදිහක් නැහැ කියලා. අද එතනට සමාජෙපත් වෙලා. මම දැකලා තියෙනවා දරුවෝ ලස්සනට ගේ හදාගෙන ගේ ඇතුලේ ජීවත් වෙනකොට ගේ පිටිපස්සේ පිළිකන්නේ අගුපිලේ තමන්ගේ අම්මා තනි කරපු දරුවෝ. කොහොමද එහෙම කරන්නේ? අපි දැකලා තියෙනවා සමහර දූල පුතාලා අම්මට කතා කරන්නේ උඹ බම්බලන් කියලා. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට අතපය දික් කරගෙන ගහන්න යනවා. දුවේ පුතේ මේට අවුරුදු 2කට කලින් මගේ අම්මා නැති වුණා. අම්මා මිය ගිහිල්ලා පාන්සකෝලේ දීලා පන්සලට ආවට පස්සේ මට දැනුනේ අම්මගෙන් දැනෙච්ච සෙනෙහස, අම්මා දුන්නු ආදරය, අම්මා දුන්නු රැකවරණය මේ ලෝකෙ වෙන කාගෙන්වත් ලබන්න පුළුවන් කමක් නැහැ කියලා. මට මතකයි මගේ අම්මා මම් පුංචි කාලේ ගෙදර වෙන බත් ටිකෙන් අපේ බඩ පුරවලා මගේ අම්මා බඩ පුරව ගත්තේ ඇල්ලතුරු ටික බීලා. ඔබත් එහෙමයි. සමහර දවසට ගෙදර වෙන බත් ටිකෙන් දරුවගේ බඩ පුරවපු ඔබ දංකොඩ ටික හූරගෙන කාලා බඩ පුරවගෙන දරුවෝ දිහා බලාගෙන සතුටු වුණා. ජීවිතේ විඳින්න පුළුවන් හැම දුකක්ම තමන්ගේ දරු පැටව වෙනුවෙන් වින්දා. මස් ගුලියක් වගේ මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා එක ඇඟිල්ලක්වත් අම්මලා ඇද වෙන්න දුන්නේ නැහැ දරුවගේ. ඒ තරම් සෙනෙහසින් මේ ලෝකේ අම්මලා දරුවෝ හැදුවා. මං ඔබෙන් අහනවා එක ප්‍රශ්නයක්. දරුවෝ වෙනුවෙන් ඔබ ජීවිතේ එච්චර දුක් විඳලා දරුවන්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ටොපියක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ලෝකේ මට වාසියක් නොබලා ලාභයක් නොලබා ආදරය කරපු එකම ගැහණිය මගේ අම්මා. ඔබටත් එහෙමයි. අම්මලා දරුවන්ට ආදරය කළේ වාසි බලාගෙන නෙවෙයි. අම්මලා දරුවන්ට ආදරය කළේ ලාභ බලාගෙන නෙවෙයි. ඒ නිසයි ඒ අම්මා බුදුන්ට සමාන කළේ. අපි දන්නවා තව අවුරුදු 1000ක් ගියත් මේ ලෝකේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් රතු පාටලේ සුදු පාට කිරි කරන මැෂින් එකක් හදන්න බෑ. ඒක හැදුවේ කවුද? අම්මා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ ගුණ හතර තියෙන්නේ අම්මා කෙනෙක් ළඟයි බුදු කෙනෙක් ළඟයි විතරයි. ඒ නිසා තව අවුරුදු 1000ක් ගියත් රතු පාටලේ සුදු පාට කිරි කරන මැෂින් හදන්න බෑ. අම්මා ඒ මැෂින් එක හැදුවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒ නිසා පින්වතුනි අම්මගේ වටිනකම පිළිබඳව වචන කරන්න බෑ. ඒකයි සුළු මෑණියන්ගේ බස්මාව සේස ටික තමන් වළඳන පාත්‍රයේ තැම්පත් කරගෙන මුළු ලෝකෙටම කිව්වේ. හදපු අම්මා මුළු ලෝකෙටම කිව්වා ඒ සෙනෙහසට මේ ලෝකේ වචන ඇත්තේ නෑ කියලා. මුළු ලෝකෙටම කිව්වා ඒ අම්මගේ සෙනෙහසට මේ ලෝකේ උපමා ඇත්තේ නෑ කියලා. ඒ නිසා කුසට නොකා බඩගින්න ඉඳගෙන අපේ බඩ පුරවපු නෙතට නින්දක් නැතිව නිදි වරාගෙන අපි වෙනුවෙන් ජීවිතේ කැප කරපු මුළු ජීවිතේම දරු පැටව වෙනුවෙන් දන් දීලා වයසට ගියපු අද මෙතන බණ අහන පින්වන්ත හැම අම්මා කෙනෙකුටම දරුවෝ වෙනුවෙන් ජීවිතේ දුක් විඳ මේ ලෝකේ හැම අම්මා කෙනෙකුටම නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. ඔබේ අම්මට මගේ අම්මට මේ උතුම් ගෞතම සාසනය තුල නිවන් දකින්ට මෙපින් හේතු වාසනා වේවා කියන පැතුමින් දොහොත් මුදුන් දී වැඳගෙන මේ හැම කවියකම අවසානයේ
හඬ නගලා සාදුනාද පවත්තමින් පින්වන්ත මෞතුමියට පින් දෙමු. ජීවිතයේ ආඳුරුලෙනේ ආලෝකය අම්මා ආදරයේ සාදාතනික සෙනෙහි ගඟුල අම්මා ඔබත් මමත් වඳින පුදන එකම පැතුම අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා නෙළුම් මලට පෙතිසියයක් ලැබුණේ කොහොම අම්මේ මහනෙල් මල් නිලට හැරුණේ මොන පිනටද අම්මේ ඔබේ රතුලේ කිරට හැරුණේ සෙනෙහසටද අම්මේ මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මේ තරු දහසක් පායන රෑ පොන් සඳ මගේ අම්මා පන නල රැක ගන්නට මට හුස්ම පොදයි අම්මා මහන වෙලා බන කියන්න කට හුරු කළ අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා බුදුන් පවා පිදුම් කරන මව් පදවිය දරා ආදරයේ කිරුල පැලඳ ගිය සිහසුන කරා පූජනීය මගේ අම්මේ හැම භවයේම පුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කුසට ආහාර ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කයට නියම
සැප නොගෙනලු මා හැදුවේ අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා අම්මාලය කිරට හැරවූ මගේ අම්මා කඳුළු සයුරක් කළ මගේ අම්මා සෙනේ හසේ උල්පත මගේ අම්මා බුදු වෙන්න මගේ ආදර අම්මා බුදු වෙන්න මගේ ආදර අම්මා බුදු වෙන්න මගේ ආදර අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී. පින්වතුනි අම්මා අපේ ලෝකේ සඳ වෙනකොට තාත්තා මුළු ලෝකෙම එළිය කරපෝ හිරු බවට පත් වුණා. පියසනේ හසට කවුගීලිය වුණා මදි. අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ. පුදුමයි පුතුනේ කිම මගේලේ කිරි නොඋනේ. තාත්තගේ සෙනෙහස පිළිබඳව සමහර ගීතවල අපි ඒ විදිහට අහලා තියෙනවා. පින්වතුනි තාත්තගේ සෙනෙහසට මේ ලෝකේ මහා ගොඩක් කවි ගීත ලියන්න බැරි වුණා. අම්මා වගේ දසමාසයක් කුසේ තියාගෙන දරුවෝ මේ ලෝකෙට බිහි කරන්න බැරි වුණා. රතු පාටලේ සුදු පාට කිරි කරලා දරුවන්ට පොවන්න බුදු තාත්තට බැරි වුණා. එහෙනම් අම්මගේ ආදරය ළඟ තාත්තගේ ආදරය පරාද වුණාද? අම්මලා කියන්න බලන්න. තරාදියකට දැම්මොත් වැඩියෙන් කාගේ ආදරයද බර? දෙන්නගෙම එක සමානයි. මම අද මෙතන බණහන තාත්තලගෙන් ඇහුවොත් තාත්තේ ඔබට මේ ලෝකේ තියෙන වටිනම දේ මොකක්ද කියලා. තාත්තලා හැමෝගෙම පිළිතුර තමයි හාමුදුරුවනේ දරුවෝ තරම් වටින දෙයක් මට මේ ලෝකේ වෙන ඇත්තේ නැහැ. ඔබ ජීවිතේ විඳපු හැම දුකක්ම විඳ දරුවෝ වෙනුවෙන්. සිනාසෙන්න පාර තනූ දුක උසුලාගෙන දරා ගන්න කියා දීපු අප්පච්චි පන. තාත්තා කියන්නේ කාටද? දරා ගන්නවට. ජීවිතේ නැති බැරිකම් ප්‍රශ්න ගැටලු අගහිඟකම් මේ හැම දෙයක්ම තනියම දරාගත්තේ තාත්තා. උදේ පාන්දර 3ට 4ට නැගිටලා කහට කෝප්පෙන් ඇල් වතුර ටිකෙන් බඩ පුරවගෙන ගිනි කූට කව්වේ දාඩියේ පෙරාගෙන වැඩ කළේ. අනෝර වැස්සේ තෙමි තෙමි වැඩ කළේ. තාත්තලා දන්නව තාත්තලාගේ බඩ පුරව ගන්න නෙවෙයි. සමහර දවසට 3 වේලට එක වේලයි කෑවේ. ලෙඩක් වුණාම බෙහෙත් ටිකක් ගත්තේ නැහැ.
එක ඇඳුම හැමදාම හොද ඇඳ දරුවන්ගේ ලෝකෙ ලස්සන කරන්න මුළු ජීවිතේම දන් දුන්නා. ඒ නිසයි තාත්තා බුදුන්ට සමාන කළේ. බුද්ධෝ විය පිතා. අවුරුදු 100ක් කරමත තියාගෙන හැම දෙයක්ම දීලා සලකන්න කිව්වා. මොනව දීලා සැලකුවත් තාත්තගෙන් වැටිච්ච දහඩිය කඳුළු වල ණය ගෙවන්න පුළුවන් කමක් නැහැ කිව්වා. පහුගිය දවස්වල මම ඉන්න පන්සලට දවල් කෑම ටිකක් කාලා යන්න තාත්තා කෙනෙක් ආවා. මම කෑම ටික දීලා කාලා ඉවර වුණාට පස්සේ තාත්තගෙන් ඇහුවා තාත්තා කෑම කන්න පන්සලට ආවේ සලකන්න දරුවෝ නැද්ද කියලා. කෑම දෙන්න බැරි කමට නෙවෙයි තාත්තගේ විස්තරය අහගන්න. තාත්තා මට කිව්වා හාමුදුරුවනේ දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මම ජීවත් වෙන්නේ පුතාගේ ළඟ. මගේ වයස අවුරුදු 72යි. මේට අවුරුද්දකට කලින් මගේ බිරිඳ මගේ නෝනා නැති වුණා. පුතා හාමුදුරුවනේ හෝටලයක මැනේජර් කෙනෙක්. මම වැඩ කළේ ලීමෝලක. මගේ රස්සාව තමයි කොටන් කරගහපු එක. හාමුදුරුවනේ පන්සලට කෑම ටිකක් ඉල්ලගෙන ආවේ. පුතා හැමතිස්සෙම දොස් කියනවා බනිනවා. ගෙදරට වෙලා නිකන් ඉඳගෙන කණ්ඩ එපා රස්සාවකට ගිහිල්ලා හම්බ කරගෙන එන්න කියලා. ඊට පස්සේ මම තාත්තට කිව්වා තාත්තට එහෙනම් පුළුවන් නේ දූ ළඟට යන්න. දුවලා ගොඩක් තාත්තලට ආදරෙන්නේ කියලා. තාත්තා අඬා කියනවා හාමුදුරුවනේ දුවත් මාසයක් දෙකක් ගියපු තැන කෝල් කරලා එන්න කියලා කතා කරනවා. ගෙන්නවගෙන ගෙදර දොරේ වත්තේ පිටියේ තියෙන වැඩපළ ඔක්කොම කරගෙන වෙනස්කම් කරනවා පුතා ළඟට යන්න කියලා. මට අර තාත්තගේ කතාව ඇහුවට පස්සේ දුක හිතුනේ තාත්තා ගැන නෙවෙයි. මට දුක හිතුනේ දරුවෝ දෙන්න ගැන. ඇයි? අර දරුවෝ දෙන්න පින් කළා නෑ. ඕනි නම් තව උපරිම අවුරුදු 5ක් කර තාත්තා ජීවත් වේවි. අර දරුවෝ දෙන්න පින් කළා නෑ පින්වතුනි. ගෙදර උයන පොල් සම්බලුයි බතුයි හරි තාත්තට කණ්ඩ දීලා අර තාත්තා සතුටින් තියන්නේ. පින් කළා නෑ. ඔබ හිතන්න අර තාත්තා දරුවෝ දෙන්න ජීවත් කරන්න මොනතරම් මහ පොළවට දාඩිය හලන්නේ නැද්ද? කුලී වැඩ කරන්න ගිහිල්ලා කොච්චර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ නැද්ද? කුසට නොකා බඩගින්නේ ඉඳගෙන දරුවෝ දෙන්නගේ ලෝකෙ ලස්සන කරන්න මොනතරම් ලීමෝලේ දුක් විඳින්නේ නැද්ද? ඒව දරුවන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි තාත්තා කියන පින්වන්ත පදවියට මේ ලෝකෙ උපමා ඇත්තේ නැහැ. ඒ සෙනෙහසට මේ ලෝකෙ වචන ඇත්තේ නැහැ. දරුවෝ වෙනුවෙන් ජීවිතේ විඳින්න පුළුවන් හැම දුකක්ම විඳා. අම්මා එක්ක මේ ලෝකේ දරුවෝ තනි කලේ නැහැ. ඒ නිසා කුසට නොකා බඩගින්නේ ඉඳගෙන අපේ බඩ පුරවපු නෙතට නින්දක් නැතිව නිදි වරාගෙන අපි වෙනුවෙන් ජීවිතේ කැප කරපු මුළු ජීවිතේම දරු පැටව් වෙනුවෙන් දිය කරලා වයසට ගියපු අද මෙතන බණ අහන හැම තාත්තා කෙනෙකුටම ඔබේ තාත්තට මගේ තාත්තට නිදුක් බව නිරෝගී බව චිරජීවනය ලැබේවා. පින්වන්ත පියවරුනි මේ උතුම් ගෞතම සාසනය තුල නිවන් දකින්ට මෙපින් හේතු වාසනා වේවා කියලා දොහොත් මුදුන් දී වැඳගෙන මේ විදිහට කවි කියමින් පින්වන්ත පියතුමාට පින් දෙමු. හැන්දෑවට මල් වැට ළඟ මට ඉන්නයි කිය
පියා පුතේ යන්න ආර බලන්න අම්බිලියෝ කියා පොන්චි කාලේ මහඬත්දි නැල ඕ මගේ පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා සිනාසෙන්න පාරතැනෝ දුක උසුලාගෙන දරාගන්න කියාදීපෝ අප්පච්චි පන මගේ ලෝකේ වීරයානේ මතු බුදුවනු මැන ඔබේ පාමුල පියාණනේ තබා වඳිමි දන ඔබේ පාමුල පියාණනේ තබා වඳිමි දන තරු දහසක් පායන රෑ පුන් සඳ මගේ පියා පනනාල රැක ගන්නට මට හුස්ම පොදයි පියා පියවර පියවර පාසා සෙවනැල්ලයි පියා මේ පින්ගෙන මතු බුදු බව ලබා ගන්න පියා මේ පින්ගෙන මතු බුදු බව ලබා ගන්න පියා බුදුන් පවා පිදුම් කරන පිය පදවිය දරා ආදරයේ කිරුල පැලඳ ගිය සිහසුන කරා පූජනීය මගේ තාත්තේ හැම භවයේම පුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා රැකවරණයට සෑම විට සිටේ පියාණෙනි දිවර මුරට සිටියෙත් ඇත
ඇති දයා වෙනි විඳේ දුක් නිමක් නැත දුක් මැද සිනාසුනි නිවන් දකින්නු මන ආදර පියා නෙනි නිවන් දකින්නු මන ආදර පියා නෙනි මෙච්චර වෙලා ಗುಣ කිව්වේ බණ කිව්වේ කා ගැනද අම්මා ගැන තාත්තා ගැන දැන් මේ බණ ටික කියන්නේ අද මෙතන බණ අහන අම්මලා තාත්තලා හැමෝටම බණ පටන් ගද්දි ගාතාවක් කිව්වා බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති උච්චරේ පුබ්බා චරියාති උච්චරේ කිව්වේ දරුවන්ට හම්බෙන මුල්ම ගුරුවරු දෙන්න කවුද අම්මයි තාත්තයි අපි දන්නවා ගුරුවරයා කියන්නේ කාටද ආදර්ශමත් කෙනාට එතකොට දරුවන්ගේ ජීවිතේට හම්බෙන මුල්ම ගුරුවරු දෙන්න අම්මයි තාත්තයි නම් අම්මා තාත්තා කවුරු වෙන්න ඕනිද ආදර්ශමත් දෙමව්පියෝ වෙන්නට ඕන අම්මා තාත්තා දරුවන්ට ආදර්ශමත් වෙනවා විනා මීට මාස 8කට 10කට වගේ පෙර මම දැක්ක බදුල්ලේ හාලියල පැත්තේ නිවුස් වලට පෙන්වනවා ඒ චූටි දෝනිගේ වයස අවුරුදු 4යි දෝනිගේ අම්මා මොකද කරලා තියෙන්නේ අර දරුවයි සැමියයි අතහැරලා වෙන කසාදයක් කරගෙන ගිහිල්ලා අර දෝනිගේ තාත්තා තමන්ගේ නෝනා ගියාට පස්සේ තව නෝනා කෙනෙක් ගෙදරට ගෙනල්ලා ඒ නෝනටත් අවුරුද්දක දරුවෙක් ඉන්නවා අර අවුරුදු 4 දරු පැටිය කාගාවද ජීවත් වෙන්නේ කුඩම් මලඟ අර දරුවා සීනි බෝතලයට අත දාලා සීනි ටිකක් අරගෙන කෑවා කියලා තාත්තා මොකද කරන්නේ දරුවට බිම පෙල්ල පයින් පාග අමානුෂික විදිහට ගහනවා Facebook වල තිබුණා යම් කෙනෙක් වීඩියෝ කරලා ඒක දැම්මා Facebook වලට අපිට බලන් ඉන්න බෑ දරුවට ගහන විදිහ මොකද්ද වරද සීනි ටිකක් කෑවා කියලා ගහන ගමන් දරු පැටිය බිම පෙල්ල ගහන ගමන් දරුවට බත් ටිකක් කවනවා සතකුට වගේ කුඩම්ම මොකද කරන්නේ තමන්ගේ දරුවා තමන්ගේ පපුවට ආදරෙන් තුරුළු කරගෙන බිම වැටලා ඉන්න දරුවා පෙන්න කියනවා තව ගහපන් ගහලා තමයි යෝවා හදන්න පුළුවන් කියලා ඔබ හිතන්න අර දරුවා අවුරුදු 4ට ඉල්ලන්නේ ටොපි චොකලට් සීනි බෝල සෙල්ලම් බඩු නෙවෙයි අර දරුවට ඕනි අම්මගේ සෙනෙහස ඒක නැති වෙලා අර දරුවට ඕනි තාත්තගේ සෙනෙහස ඒක නැති වෙලා කවදා හරි අර දරුවා ලොකු වෙච්ච දවසට මුළු සමාජෙටම වෛර කරනවා කාගේද වැරදි දෙමව්පියන්ගේ අපි දැක්ක පහුගිය කාලේ කෝච්චියේ වැසිකිලි වලට අම්මා ගිහිල්ලා තමන්ගේ දරුවා විසි කරනවා අපි දැක්ක මහා ගංගාවලින් තමන්ගේ දරුවා ජලකඳට විසි කරනවා අපි දැක්ක තාත්තගේ අතින් තමන්ගේ දරුවව ඝාතනය කරනවා එහෙම සමාජික ඔබ ඔබේ දරුවන්ට ආදර්ශමත් අම්මා කෙනෙක් වෙන්නට ඕන ඔබ ඔබේ දරුවන්ට ආදරණීය තාත්තා කෙනෙක් වෙන්නට ඕන මොකද ඔබ දිහා බලාගෙනයි දරුවෝ හැම දෙයක්ම ඉගෙන ගන්න අම්මා අම්මගේ ජීවිතේ නොගැලපෙන දුරාචාරී වැරදි වැඩ කරනවා නම්
අම්මා කොහොමද තමන්ගේ දුවට කියන්නේ පුතේ හොඳ දරුවෙක් වෙන්න කියලා. තාත්තගේ ජීවිතේ තාත්තා නොගැලපෙන දුරාචාරී වැරදි වැඩ කරනවා නම් තාත්තේ ඔබ කොහොමද ඔබේ පුතාට කියන්නේ පුතේ හොඳ දරුවෙක් වෙන්න කියලා. අපි දැකලා තියෙන උසාවියක් ළඟට ගිහිල්ලා බලන්න. දවසට සිංහල බෞද්ධ අපේ කොච්චරනම් ඩිවෝස් නඩු තියෙනවද? මොකක්ද හේතුව? එක්කෝ අම්මට වෙන සම්බන්ධයක් තාත්තට වෙන සම්බන්ධයක්. අපිට සමහර අම්මලා අඬා කතා කරලා කියනවා හාමුදුරුවනේ මහත්තයා දාලා ගියා. ජීවත් වෙන්න විදිහක් නැහැ. තාත්තලා අඬා කතා කරලා කියනවා හාමුදුරුවනේ නෝනා දාලා ගියා. දරුවෝ දෙන්න ගෙදර තනි කරලා රස්සාවකට යන්න විදිහක් නැහැ. ඒ නිසා කොච්චර ಗುಣ කිව්වත් බණ කිව්වත් සමහර පෞකාර දෙමව්පියෝ ඕනිතරම් මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා ඔබ දෙපළ සමාන කළේ බුදු කෙනෙකුට. ඔබ දෙපළ සමාන කළා බුදු කෙනෙකුට. ඒ නිසා අම්මා අම්මගේ ජීවිතේ සැබෑ බුදු කෙනෙක් වෙන්නට ඕනේ. තාත්තා තාත්තගේ ජීවිතේ සැබෑ බුදු කෙනෙක් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අනිත් කාරණය. අපි දන්නවා මේ දවස්වල පහුගිය දවස්වල අපි දැක්කනේ අර වීර කැටියේ දරුවෝ දෙන්නයි තාත්තයි ඝාතනය කරන්න. කුලී ඝාතකයෝ දෙන්නගේ කුලිය කීයද? ලක්ෂ 5යි. අද සමාජයේ ලක්ෂයක් දෙකක් දුන්නොත් ඕනිම අපරාධයක් කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒකට හේතුව මොකද්ද? මිනිස්සුන්ගේ ජීවිතවලින් ගුණධම් ගිලිහිලා. පින පිළිබඳව අවබෝධයක් නැහැ. පව පිළිබඳව අවබෝධයක් නැහැ. අනිත් කෙනාට ආදරය කරන්න ගරු කරන්න උගන්වලා නැහැ. ඒ නිසා එහෙම සමාජයක අද මෙතන බනහන හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම කියනවා ඉරිදා උදේට මොන වැඩේ තිබුණත් දරුවා දහම් පාසලට යවන්න ඕන. හිරගෙදර ඉන්න 95%ක්ම සිරකරුවෝ එක දවසක්වත් දහම් පාසල් ගියපු නැති අය. හිරගෙදරක් ළඟට ගිහිල්ලා බලන්න සිංහල බෞද්ධ අපේ අම්මලා තාත්තලා උදේට දවල්ට බත් මුල එල්ලගෙන හිරගෙදරට එනවා. තමන්ගේ දරුවා බලන්න ඇස්වල කඳුළු පුරවගෙන. ජීවිතේ දුක් විඳලා දරුවෝ හදලා අන්තිමේ අම්මට තාත්තට මොකද වෙන්නේ? හිරගෙදරට බත් අදින්න වෙන්නේ. ඒ නිසා ඔබට යෝජනා කරනවා පාසලෙන් අම්මගේ තාත්තගේ වටිනකම උගන්වන්නේ නැහැ. උගන්වන්න වෙලාවක් නැහැ. ගුණධම් ටික උගන්වන්න දරුවට පාසලේ වෙලාවක් නැහැ. තරංකාරී අධ්‍යාපනයත් එක්ක ඒ ටික ඉගැන්වුවේ දහම් පාසලෙන්. ඒ ටික උගන්වන්නේ දහම් පාසලෙන්. අද අපේ අම්මලා මොකද කරන්නේ? ඉරිදා උදේට දරුවට බත් මුල හදලා නගර තියෙන හොඳම ටියුෂන් පන්තියට යවනවා දහම් පාසලට යවන්නේ. ඉස්කෝලේට ළමයි 1000ක් ආවොත් ගමේ දහම් පාසලට ළමයි 30ක් එන්නේ නැහැ. එනිසා ඉරිදා උදේට මොන ටියුෂන් පන්තිය මොන වැඩේ තිබුණත් අම්මගේ තාත්තගේ මූලික වගකීම වෙන්නට ඕනේ දරුවා දහම් පාසලට යවන්න. අඩුම තරමේ දහම් අවසාන විභාගෙවත් කරවන්න. එදාට පින්වන්ත දරුවෙක් බිහි වෙනවා. ඔබ බලන්න වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා වැඩිහිටි නිවාසයේ ඉන්න 75% දෙමව්පියෝ ඉගෙනගත්ත සල්ලි තියෙන දරුවන්ගේ දෙමව්පියෝ. ඒ අම්මලා තාත්තලා තමයි වරද කරගෙන තියෙන වැඩිහිටි නිවාසයට යන්නේ. මම අර කිව්වේ වැඩිහිටි නිවාසයේ ඉන්න අම්මා අඬා කියන්නේ ලොකු පුතා ડોක්ටර් කෙනෙක් කළා. දෙවෙනි පුතා ලෝය කෙනෙක් කළා. තුන්වෙනි පුතා කස්ටම් එකට දැම්මා. අන්තිමේ ලොකු පුතා දොස්තර අම්මයි තාත්තයි ගිහිල්ලා වැඩිහිටි නිවාසයට දැම්මා. කාගේද වරද? අම්මා තාත්තා ණය වෙලා මහන්සි වෙලා ඉගෙනුවා. ගුණධම් ටික දරුවට පුරුදු කළේ නෑ. දහම් පාසලට යව්වේ නෑ. පොයට පන්සලට යව්වේ නෑ. අම්මගේ තාත්තගේ වටිනකම කියා දුන්නේ නෑ. පින මොකද්ද පව මොකද්ද කියා දුන්නේ නෑ. මැෂින් එකක් වගේ මිනිස්සෙක් හැදුව අධ්‍යාපනය විතරක් දීලා. ඒ නිසා ඔබට යෝජනා කරනවා ඉරිදා උදේට මොන වැඩේ තිබුණත් දරුවා දහම් පාසලට යවන්න.
එහෙම නැතු ඔබේ දරුවට මේ ලෝකේ තියෙන වටිනම උපාධිය අරන් දුන්නත් වැඩක් නැහැ. වයසට ගියපු දවසට ඔබ ගෙනහිල්ලා දානවා නම් වැඩිහිටි නිවාසෙට. ඔබේ දරුවට මේ ලෝකේ තියෙන වැඩිම පඩි හම්බෙන රස්සාව අරන් දුන්නත් වැඩක් නැහැ. ඔබට කතා කරන්නේ උඹ බම්බලන් කියලා නෑ. රජපුටුවේ ඉඳුවත් වැඩක් නෑ. පින පව දන්නේ නැති, පන්සිල් රකින්නේ නැති, ගුණදහම් දන්නේ නැති, අනිත් කෙනාට ගරු කරන්න, ආදරය කරන්න දන්නේ නැති, උගත්කම විතරක් තියෙන දරුවෙක් නෑ. ඒ නිසා පින්වන්ත දරුවෙක් හදන්න අම්මගේ තාත්තගේ වගකීමයි. අම්මා තාත්තා ජීවිතේ සිල්වන්ත වෙන්න ඕනි, ගුණවන්ත වෙන්න ඕනි, පින්වන්ත වෙන්න ඕනි. දරුවෝ සිල්වත් වේ, ගුණවත් වේ, පින්වත් වේ. එයත් සිහිපත් කරමින් බොහෝම ලස්සන පින්කමක් සිද්ධ කරලා නිමාවටපත් කරන්නයි හදන්නේ. බොහෝම ලස්සන පින්කමක්, ලොකු වියදමක් සිද්ධ කරලා බොහෝම ලස්සනට පින්කම සංවිධානය කරලා අපේ විජිත ජයතිස්ස පෙරේරා මහත්මයා, දුලන්ති පෙරේරා බිරිඳ, අනුජ කෞශල්‍ය පෙරේරා පුතණුවන්, अंजन नवोत कौशल्य पेरेरा पुतनुवन, सुमित कौशल्य पेरेरा पुतनुवन ඇතුළු පවුලේ සියලුම දෙනාගේ ආරාධනාව දායකත්වයේ ඇතිව බොහෝම ලස්සන පින්කමක් පින්බර පොසොන් පොහොය දවසේ බොහෝම ශ්‍රද්ධාවකින් යුක්තව බොහෝම ගෞරවකින් යුක්තව සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අපි දන්නවා සබ්බ දානං ධම්ම දානං ජිනාති මේ ලෝකේ උතුම්ම දානය ධර්ම දානමය පින්කම. ඉතින් මේ මහා පින්කම සිද්ධ කරගෙන මේ වෙලාවේ පින් රැස් කරගන්නට යෙදුණා. මේ වෙලාවේ රැස් කරගත්ත සිද්ධ කරගත්ත සියලුම පින්වල අනුහස විශේෂයෙන්ම ගෙදර කුඹුරේ ගෙදර පසඳ සුමනාවතී පින්වන්ත මෑණියන් වහන්සේටත් වසර 21කට පෙර මිය පරලොව ගියපු කතිර ආරච්චිගේ ඇල්බර්ට් පෙරේරා පියතුමාටත් වසර 28කට පෙර මිය පරලොව ගියපු කතිර ආරච්චිගේ ලලිත් ලුසාන්ත සහෝදරය ඇතුළු වර්ග පරම්පරාගතව විජිත මහත්මයා ඇතුළු පින්වතුන්ගේ නමින් පින් බලාපොරොත්තු වෙන මියගිය ඥාතීන්ට ඒ වගේම දුලන්ති මහත්මියගේ නමින් පින් බලාපොරොත්තු වෙන වසර 25කට පෙර මිය පරලොව ගියපු වලාකුළුගේ සමිනෝනා පින්වන්ත මෞතුමියටත් වසර 16කට පෙර මිය පරලොව ගියපු කැටවල කෝට්ටගේ ලුවිනිස් පෙරේරා පියතුමා ඇතුළු වර්ග පරම්පරාගතව පින් බලාපොරොත්තු වෙන මියගිය සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ජාතියක් දුකක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් මමා මහ නිවනින් සැනසෙන්න මේ මහා පින්කම හේතු වාසනා වේවා කියන පැතුමින් ගාතාව කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි හැමෝටමත් දායකත්වයේ මූලිකත්වයේ ධර්මයෙන් වෙහෙස වෙලා මහන්සි වෙලා කටයුතු කරන පින්වත් කාටත් අපි හැම දෙනාටමත් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. තබන සෑම පියවරක්ම දෙවියෝ විසින් අපි හැමෝම රැකදේවා. දෙවියෝ මේ පින් ලබාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න දෙවියන්ටත් මේ මහා පින්කම හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා ඒ වගේම සිද්ධ කරගත්ත රැස් කරගත්ත සියලුම පින්කම් වල අනුහසින් දලදා හාමුදුරුවන්ගේ ජයසිරි මහා බෝහාමුදුරුවන්ගේ බුද්ධ ආදී රත්නත්‍රය ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මේ මහා පින්කමට අනුශාසනා කරමින් අවවාද කරමින් කටයුතු කරන්නට යෙදුණු වාද්දුව කොරස්දුව වජිරකොත් පුරාණ විහාරය බණ්ඩාරගම ශ්‍රී දීපාරාම විහාරය යන උභය විහාරාධිපති මල්ලොතු පාර්ශවයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේකාධිකාරී අවසරයි නම සඳහන් කරන්ට පින්වන්ත ගෞරවනීය ගෝනදුවේ ගුණානන්ද නායක හාමුදුරුවන් වහන්සේට මේ පින් ආශිර්වාදයක් වේවා. පින්වන්ත ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ දිගාසලි සම්පත් උදා කරගෙන තව চিරාත් කාලයක්
මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ වඩන්ට වහන්සේට යෝධ බල යෝධ ශක්තිය උදා වේවා කියලා හැමෝම සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ මහා පින්කම වෙනුවෙන් මටත් ආරාධනා කරමින් බොහෝ වෙහෙසක් බොහෝ මහන්සියක් දරමින් පින්කම සංවිධානය කරලා මේ පින්කමේ දායකත්වයේ දරන්නට යෙදුණු විජිත් ජයතිස්ස පෙරේරා මැතිතුමා, දුලන්ති පෙරේරා බිරිඳ, අනුජ කෞශල්‍ය පෙරේරා පුතුණුවන්, අංජන නවෝත් කෞශල්‍ය පෙරේරා පුතුණුවන්, සුමිත කෞශල්‍ය පෙරේරා පුතුණුවන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍ර හැමෝටම මේ පින් ආශිර්වාදයක් වේවා. ඒ ඇත්තන්ගේ ජීවිතවලට ලං වී එළඹී තිබෙන්නා වූ අපල උපද්දව කරදර බාධක දුක් වේදනා දුරින් දුර වෙලා නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා කර ගන්න මේ සිද්ධ කළ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා සාදුනාද පවත්වන්නේ. වගේම මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරන්න සපමෙනි පින්වන්ත ඔබටත් ඒ වගේම අද දවස පුරා පින්කම් වලට සහභාගී වෙමින් දම් පහම් පූජා කරමින් දායකත්වයන් ධර්මයෙන් කටයුතු කරපු ගම්වාසී හැමෝටමත් ඔබේ පවුලේ අම්මා තාත්තා දූ පුතුන් ඥාති හිත මිත්‍ර සහෝදර කාටත් අපි හැම දෙනාටමත් මේ පින් ආශිර්වාදයක් වේවා. ජීවිතවලට ලං වී එළඹී තිබෙන්නා වූ අපල උපද්දව කරදර බාධක දුක් වේදනා දුරින් දුර වෙලා නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදා කරගෙන බුදු පහනක් වගේ අපි හැමෝගෙම ජීවිතාලෝකමත් කරගන්න මේ සිද්ධ කළ උත්තම පින්කම හේතු වාසනා වේවා කියලා සාදුනාද පවත්වන අවසාන වශයෙන් අපි මේ ලෝකයට බිහි කරපු දෙමාපියන්ටත් දැසපෑදෝ ගුරුවරුන්ටත් මියගිය පුණ්‍යාතීන්ටත් සියලුම දෙවියන්ටත් අපි හැම දෙනාටමත් මෙපින් පාරමිතාවක් වේවා. සසර මඟ කෙලවර ජාතියක් දුකක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් මහා මහ නිවනින් සැනසෙන්න මේ මහා පින්කම හේතු වාසනා වේවා කියලා සාදුනාද පවත්වලා හැමදෙනාම වැඳ ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ. හැමදෙනාටම තෙරුවන් අසරි බෙලෙන් සදා සනසෙල්ල උදා වේවා. හැමෝටම තෙරුවන් සරණයි.